ආයුබෝවන් ඔයාලා හැමෝටම ගෙන්සන් ක්‍රියේටර් සීසන් 1 එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා දිගටම මාත් එක්ක වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා. හරි ළමයි. ඔයාලට මතකයිනේ අර සතාව පුංචි සිරකොටියක දාලා බෝගත මහල දක්වා අරන් ගියා කියලා. ඒත් බෝගත මහලට යන අතරමඟදී එලිවේටර් එක ඇතුළේදී අතපසුවීමකින් නයිට්‍රජන් සපයන වෑල් එක බටේගේ ඇඟේ වැදිලා වැහෙනවා. ඊට පස්සේ මේ සතා ආයමත් නින්දෙන් නැගිටලා මේ වටපිරිස ඔක්කොටම දරුණු ලෙස පහර දෙන්න පටන් ගන්නවා. මේ සත්‍යව කිසිම දෙයකින් පාලනය කරන්න බැරි තත්ත්වයටපත් වෙලා බෝගත මහල තුල අඳුරේ සැඟවී සිටින මේ සත්‍යව නිරීක්ෂණය කරන්න පුළුවන් වීදුරු ආවරණයක් තියෙනවා. කර්නල් කැතෝනම් මේ සත්‍යයේ හැසිරීමේ වර්ධනය දැකලා ගොඩක් සතුටු වෙනවා. ඔහුගේ පරීක්ෂණයේ සාර්ථකත්වය ගැන. මේ සත්‍යව මිනිසුන්ගේ රුධිරයෙන් තමයි පෝෂණය වෙන්නේ. විශාල ලෙස වර්ධනය වෙනවා වගේම ඉක්මනින් සුවවීමේ හැකියාවකුත් මේ සත්වයට තියෙනවා. මියොන්ජා ඉන්නේ ඔන්සන් රෝහලේ කියලා ලේඩි මයිඩාගෙන් තහවුරු කරගන්න රේසන්ට පුළුවන් වෙනවා. එයා හදන්නේ හොස්පිටල් එකේ බ්ලූ ප්‍රින්ට්ස් එහෙම නැත්නම් සැලැස්ම පිටපතකුත් අරගෙන රාත්‍රී 10ට හොස්පිටල් එකට ඇතුල් වෙන්න. මොකද රෑ 10ට මොකක් හරි සංඥාවක් දෙන්න කියලා චේයොක් තමයි අර හෙදියාතේ කියලා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රෑ 10 වෙන්න කලින් කට්ටිය එකතු වෙලා කොහොම හරි මියොන්ජාව බේර ගන්න ඕනේ. ටේසන් මුළු උදේවරුම කරලා තියෙන රාත්‍රියේදී ක්‍රියාත්මක කරන ප්ලෑන් එකට කට්ටිය එකතු කරන එක. එයා සංඥාව යවන්න ඕන කරන ෆයර් ෂොට්ස් ළඟ තියෙන කෙනෙක්වයි රික්ෂා එකක් අයිති කෙනෙක්වයි මේ වැඩේට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ටේසන් එයාගේ පරණ තඩි කෝට් ඇඳුමෙන් වෙන ඇඳුමකට මාරු වෙන්න හිතලා. වැඩේටම හරියන ඇඳුමකුත් මහගන්නවා ටේලර්ට කියලා. ඒ වගේම ඒ ටේලර් ෂොප් එකේ අයිතිකාරයාත් ටේසන්ට උදව් කරන කෙනෙක්. එයාත් රාසිගත විදියට තොරතුරු සපයනවා ටේසන්ට. මේ අතර චේයොක් ඇතුළු පිරිස ඔන්සන් රෝහල ඇතුලේ ඉඳන් මියොන්ජාව මුදා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕන විදිය ගැන සාකච්ඡා කරනවා. මෙයාට ජපාන් හමුදාවේ තරුණයෙකුත් උදව් කරනවා. ඔහු ජපාන් හමුදාවට බලෙන් බඳවගත්ත ජොසොන් තරුණයෙක්. මේ රෝහලේ භූගත මානව පරීක්ෂණාගාරයක් තියෙනවා කියලා මේ වෙනකොට මේ කට්ටිය හොයාගෙන තියෙනවා. ඒ වගේම අර පිරිසිදු කරන්නාගේ මාර්ගයෙන් රෝහලේ භූගත මහල සැලැස්මකුත් මෙයා ලබා ගන්නවා. ඉදිරියට සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව කලින් දවසේ රෑ අර නිර්වින්දනය වුණු සත්වයාගෙන් පිට කරපු හිමවැනි ද්‍රව්‍ය ස්පර්ශ වෙලා ගොඩක් පිරිසක් මිය ගියානේ. අන්න ඒ සිදුවීම වෙන්නේ කොහොමද කියන එක මේ ජපාන් හමුදා තරුණයා දන්නවා. ඒක ඔහු මේ චේයොක් ඇතුළු පිරිසට කියනවා. ඒ විදිහට පිච්චිලා මිය ගිය අයගේ සිරුර ඉවත් කරන්න බෝගත සිරකුටි වලට ගිය වෙලාවේ තමයි මේ තරුණයා අර මියොන්ජා කියන කාන්තාවවත් දැකලා තියෙන්නේ. හැබැයි ඒ වෙලාවේ ඔහුට අය වෙනුවෙන් කිසිම දෙයක් කරන්න හැකියාවක් ලැබිලා නැහැ. මේ තරුණයාටත් ඕනේ කොහොම හරි මේ අපායන් පැනලා යන මාර්ගයක් හොයාගන්න. ඉතින් අන්න ඒක නිසා තමයි මේ තරුණයා චේයොක්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. ටේසන්ට ටේලර් ෂොප් එකේ ඇඳුම් අතර තිබිලා චේයොක්ගේ අම්මගේ සිතුවමක් හම්බ වෙනවා. ඒක රෙදි ඇතුළට දාලා ටේසන්ට ලැබෙන්න සලසලා තියෙන්නේ අර බීමහලේ සේවිකාව. හරි සජිමොටෝ කියන චිත්‍ර ශිල්පියා මේ බීමහලට කලින් ඇවිත් තියෙනවනේ. ඒ තරුණයව මුණ ගැහෙන්න අර සේවිකාව මේ දවසේ රෑ 8ට සහේරුව වන්හලට යන්න ඉන්නේ. ටේසන්ටත් පරක්කු වෙන්නේ නැතුව එතනට එන්න කියනවා සජිමොටෝව මුණ ගැහෙන්න ඕන නම්. භූගත බන්ධනාගාරයේ හිර කරලා ඉන්න මියොන්ජාව බේර ගැනීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරමින් තමයි තියෙන්නේ. අර ජපාන් හමුදාවේ තරුණයා අපහු එයාට නියමිත ප්ලැටූන් එකට යනවා හමුදාව යට සැක නොහිතෙන්න. සංඥාව ලැබුණ වහම ඒ තරුණයාවත් අරගෙන මෙතනින් පිට වෙනවා කියලා චේයොක් ඒ තරුණයාට පොරොන්දු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ටේසන් සහේරුව වන්හලට යනවා අර කාන්තාව මාර්ගෙන් සජිමටව මුණ ගැහෙන්න. ඒත් ටේසන් එක්ක මුලින් ඉඳන්ම තරහෙන් හිටපු වෙලෙන්දෙක් එයාගේ කට්ටියත් එක්ක එකතු වෙලා ටේසන්ට හොඳටම පහර දෙනවා. ගොඩක් වෙලා ඉවසගෙන හිටියත් ඒ මිනිස්සයා ටේසන්ගේ සල්ලි ගැන වැරදි විදියට කතා කරනකොට නම් ටේසන්ට යකා නගිනවා. ගුටි කාලේ ඉවර වෙලා ලස්සන එක බෑක් ෂොට් එකකින් මේ මිනිහව බිම දාලා ටේසන් ආපහු එද්දි අර කාන්තාව සහ සජිමොටෝ එතනින් යන්නත් ගිහින් ඒක නිසා සජිමොටෝව හොයාගන්න තිබ්බ chance එක ටේසන්ට නැති වෙනවා. ඊළඟට අපිට ආපහු පෙන්නන්නේ ඔන්සන් රෝහල තුල දර්ශනය. රාත්‍රී 8:20 පමණ වෙනකොනොත් පිටතින් කිසිම සංඥාවක් නොමැති නිසා චේයොක් තීරණය කරනවා තනියම ගිහින් මියොන්ජා වරන් එන්න. වහලයට සම්බන්ධ වාකවුලුව දිගේ ගිහින් රසායනාගාරයට ඇතුළු වීම තමයි චේයොක්ගේ සැලැස්ම වෙන්නේ.
ඊට පස්සේ අපිට ආයෙත් ටේසන්ව පෙන්නනවා. හොඳටම තුවාල වෙලා ගෙදර එන ටේසන්ට බැන බැන නවල් මහත්මයා බෙහෙත් දානවා. කොච්චර තුවාල වුණත් එයාගේ සැලැස්ම රෑ 10ට කලින් හොස්පිටල් එක ඇතුළට යන එක. මොකද චේයෝකෝ හොස්පිටල් එකෙන් එළියට ගන්න එක තමයි දැන් එයාගේ පළවෙනිම රාජකාරිය වෙලා තියෙන්නේ. කිසිම සැලැස්මක් නැතුව ඉන්න වෙලාවේ එකපාරටම මෙතනට අර බීම හරිය තරුණිය එනවා. සචිමොටෝවත් එක්කගෙන. ඊට පස්සේ ටේසන් එයාගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අලුතෙන් මහන්න දීපු එයාගේ ඇඩ්වෙන්චර් ඇඳුමත් ඇඳගෙන රික්ෂා එකත් පැදගෙන රෝහලට ඇතුල් වෙන එක තමයි එයාගේ ඊළඟ ප්ලෑන් එක. සචිමොටෝ කියන්නේ රෝහලට ඇතුල් වෙන්න අවසර තියෙන කෙනෙක්නේ. ඉතින් රෝහල ඇතුලේ සිද්ධ වෙන ම්ලේච්ඡ අපරාධවලට විරුද්ධ වෙන්න හදන ටේසන්ට උදව් කරන්න මේ සචිමොටෝ ඉදිරිපත් වෙනවා. මෙයාලා එක්ක රෝහලට ඇතුල් වෙන ටේසන්ගේ යාළුවත් එනවා. මොකද මේ වෙනකොට එයාගේ යාළුවෙක්වත් ජපාන හමුදාව විසින් බලෙන්ම රෝහල ඇතුළට අරන් ගිහින් තියෙන්නේ. සචිමොටෝව රෝහල ඇතුළට අරගෙන යන රික්ෂෝකාරයා විදිහට ටේසන් රෝහලේ දොරටුව දක්වා ගමන් කරනවා. දොරටුවේ ආරක්ෂකයෝ ටිකක් තද විදිහට තමයි සචිමොටෝට කතා කරන්නේ. ඒත් එයා කිසිම බයක් පෙන්වන්නේ නැතුව කතා කරන නිසා කොහොම හරි දොරටුවෙන් ඇතුල් වෙන්න මේ අයට පුළුවන් වෙනවා. චේයෝක් වාකවුළු දිගයකින් පරීක්ෂා කරලා බලන්න තීරණය කළානේ. එයා වාකවුළු දිගේ ගිහින් රෝහලේ රසායනාගාරයට ඇතුල් වෙනවා. ඒ රසායනාගාරයේ තනිකරම මිනිස් සිරුරුවල කොටස් වලින් පිරුණු තැනක් එක එක විදිහේ පරීක්ෂණවලට යොදාගත්ත මිනිස් ශරීර කොටස් විශාල ප්‍රමාණයක් මේ රසායනාගාරය ඇතුළේ තියෙනවා. රසායනාගාරයේ කෙළවරේ තැනක තියෙන හිරකොඩුවක කුඩා ළමයින් පිරිසක් හිර කරලා ඉන්න විදිය චේයෝක් දකිනවා. මියොන්ජාව හොයන වැඩේ පස්සේ කරන්න හිතාගෙන මේ පුංචි ළමයින්ව බේරගන්න වැඩේ තමයි ඉස්සෙල්ලම චේයෝක් කරන්න හදන්නේ. එතන එක එක වයස්වල ළමයි 5 දෙනෙක් ඉන්නවා. ළමයිට ඔක්කොම වාකවුළු වලට නැග්ගුවත් චේයෝක්ට නැග ගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් එතනට එන නිසා මේ පරීක්ෂකයව මරලා දාන්න චේයෝක්ට සිද්ධ වෙනවා අර ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ වෙනකොට ටේසන් එයාගේ යාළුවත් එක්ක සචිමොටෝගේ උදව්වෙන් රෝහලට ඇතුල් වෙලා ඉන්නේ. ඒ වගේම ගූ මහත්තයත් තව කෙනෙක් එක්ක කන්ද මුදුන දිහාවට ගමන් කරමින් ඉන්නේ. ෆයර් ෂොට්ස් පත්තු කරලා රෑ 10ට සංඥාව දෙන්න ඕන නිසා. ඒ දැන් වෙලාව 10යි කාලටත් ආසන්නයි. එයාලා ටිකක් ප්‍රමාදයි. මේ අතර චේයෝක් වාකවුළුව දිගේ අපහු එනකන් එතන කවර් කරගෙන ඉන්නේ චේයෝක්ගේ තාත්තා. හදිස්සියෙම එයාලා ඉන්න මේ රූෆ් টොප් එකට ජපන් සොල්දාදුව පිරිසක් එනවා විස්කි බොන්න. චේයෝක් අර ළමයි 5 දෙනාත් එක්ක වාකවුළුව දිගේ ඇවිත් පිටතට සංඥාවක් දෙන්නෙත් මෙන්න මේ වෙලාවෙදිමයි. ඒ සංඥාව අර සොල්දාදුවන්ට ඇහෙනවා. මේ වෙලාවේදී එයාලව නවත්තන්න චේයෝක්ගේ තාත්තා ඉස්සරහට යනවා. අන්න එතකොටම අර ෆයර් ප්ලොට්ස් පත්තු වෙන්න පටන් ගන්නවා. හැමෝගෙම අවධානය එදිහාවට යොමු වෙලා තියෙන වෙලාවේ බටපිරිසට පහර දීලා බිම දාන්න චේයෝක්ට සහ එයාගේ තාත්තට පුළුවන් වෙනවා. ඒත් අන්තිම මොහොතේ චේයෝක්ට වෙඩි තියන්න යන සොල්දාදුවට වෙඩි තියලා බිම දාන්නේ ටේසන්. මෙතනදී එයාලගේ අයි කොන්ටැක්ට්ස් මාරේ ලස්සනයි. මං එනකන් පරිස්සමෙන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි කියනවා වගේ බැල්මක් තමයි ටේසන්ගේ තියෙන්නේ. ටික වෙලාවකට ෆ්‍රීස් වෙලා ඉන්න ටේසන් චේයෝක්ගෙන් සමාව ඉල්ලනවා. එයා ප්‍රමාද වුණ එකට. ඒත් මියොන්ජා වෙනුවට බේරගෙන තියෙන පුංචි ළමයි 5 දෙනෙක් කියලා දැනගත්තාම ටේසන් ටිකක් කලබල වෙනවා. එතනදී එයා ටිකක් සෙල්ෆිෂ් විදිහට තමයි හිතන්නේ. මේ වෙනකොට මල් වැඩි නිසා මුළු නගරයම කැළඹිලා තියෙන්නේ. මොකද මල් වැඩි පත්තු කරන්න තහනම් කාලයක් ඒක. හැබැයි පොලිසියට ආවෙන්නේ නැතුව පැන ගන්න මේ දෙන්නට කොහොම හරි පුළුවන් වෙනවා මෙන්න මේ වෙලාවේදී. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්නන්නේ රෝහල තුල සිද්ධ වෙන දර්ශනය. මියොන්ජාව ගන්න කලින් මේ ළමයින්ව රෝහලෙන් පිට කරන්න ක්‍රමයක් හොයාගමු කියලා චේයෝක් කියනවා. ටේසන් නම් පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ. ඒතයට වෙන කරන්න දෙයක්වත් නැහැ. චේයෝක්ගේ අදහසට එකඟ වෙනවා ඇරෙන්න. ඒ වගේම මේ වෙනකොට රසායනාගාරයේ පරීක්ෂකයව මරලා දාලා ළමයි එතනින් පැනගෙන කියලා ජපාන හමුදාවේ අය දැනගෙන හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න අන කරනවා. ඒ ළමයි ටික හොයාගන්න ඕන නිසා. පිරිසිදු කරන්නන්ගේ කාමරයට ආවට පස්සෙත් ළමයි ගැන වගකීම ගන්න එක, ඒ කියන්නේ යාළව රෝහලෙන් පිටතට අරන් යන බාර ගන්න එක ටේසන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මේ ළමයින්ට රෝහල ඇතුලේදී අමානුෂික විදිහට වද දීලා කියලා දැනගත්තට පස්සෙත්. ඒත් චේයෝගේ ලස්සන ඇස් දිහා බලාගෙන බෑ කියන්න බැරි කමට මියොන්ජාව බේරගන්න එක පැත්තක තියලා මේ ළමයි 5 දෙනාව ආරක්ෂිත තැනකට යවන වැඩේ බාර ගන්න ටේසන් එකඟ වෙනවා. කාටවත් අහු නොවි සචිමොටෝගේ කාමරයට එන්න මේ අයට පුළුවන් වෙනවා. දෙයක් කියන්න ඕනේ ළමයි. තාම මියොන්ජාව හොයාගෙන නැති නිසා තමන් එක්ක ඉන්න ජපන් ජාතිකයා සචිමොටෝ කියලා චේයෝක්ට නොකිය ඉන්න මුලින්ම ටේසන් තීරණය කරනවා. ඒ කියන්නේ මේ ඉන්නේ සචිමොටෝ කියලා තාම චේයෝක් දන්නේ නැහැ.
හරි පුංචි බඩු පෙට්ටි දෙකක දාලා වහලා අර රික්ෂෝ එකෙන් ප්‍රධාන දොරටුවෙන්ම මේ ළමයින්ව රෝහලෙන් පිට කරන එක තමයි මෙයාගේ ප්ලෑන් එක. හැබැයි හදිස්සියෙම සජිමොටෝ ඇඳපු චිත්‍රවලට බය වෙලා මෙතන ඉන්න පුංචි ළමයෙක් කෑ ගහනවා. ඒක පිටතේ ඉන්න සොල්දාදුවෙකුට ඇහෙනවා. ඒත් ඒ සොල්දාදුව ඇතුළට එන්නේ නැතුව ටික වෙලාවක් අහන් ඉඳලා ආපහු යන්න යනවා. මෙන්න මේ වෙලාවෙදි සජිමොටෝ ඇඳපු චිත්‍ර දැකලා චේයෝක් දැනගන්නවා ඒ ඉන්නේ එයාගේ අම්මගේ චිත්‍ර ඇඳපු චිත්‍ර ශිල්පියා කියලා. ඒත් චේයෝක් එයාගේ අම්මා ගැන සජිමොටෝගෙන් ඇහුවහම සජිමොටෝ කියන්නේ එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මොකද ඔයාගේ අම්මා නපුරු රාක්ෂයෙක් වෙලා කියලා සජිමොටෝට කියන්න බෑනේ. මොකද සජිමොටෝ හොඳටම දන්නවා මේ වෙනකොට අර සත්වයා බවට පත් වෙලා ඉන්නේ චේයෝක්ගේ අම්මා කියලා. මේ වෙනකොට මේ සත්වයා කිසිම ඉවක් බවක් නැතුව මිනිස්සුන්ගෙන් පණ පිටින් රුධිරය උරාබමින් තමයි ඉන්නේ. මේ සත්වයා ඉන්න කේජ් එක ඇතුළට අහිංසක ජොසොන් වැසියන්ව දාන්න අන කරන්නේ අර කැතෝ කියන කර්නල් සහ අර දරුණු පරීක්ෂකයා. මේ සත්වයාගේ හැසිරීම ගැන තාම මෙයාටවත් අවබෝධයක් නැහැ. හරි අපිට ආයෙත් පෙන්වන්නේ මේ වෙලාවෙම සජිමොටෝගේ කාමරේ වෙන දේ. චේයෝක් කොච්චර ඇහුවත් සජිමොටෝ කියන්නේම ඇයව සිතුවම් කළත් ඇයට සිද්ධුනේ මොකක්ද කියලා ඔහු දන්නේ නැහැ කියලා. අවුරුදු 10ක් තිස්සේ තමයි චේයෝක් එයාගේ අම්මව හොයන්නේ. ඒත් සජිමොටෝ කිව්ව දේ නිසා එයාගේ අම්මව හොයාගන්න තිබ්බ අවසන් බලාපොරොත්තුවත් චේයෝක්ට නැති වෙනවා. මේ ළමයි 5 දෙනා අතර ඉන්න ලොකු පිරිමි ළමයාව රික්ෂා පදවන්න විදිහට වෙනස් කරනවා. ටේසන්ගේ ඇඳුම අඳවලා අනිත් ළමයි 4 දෙනාගේ වගකීම මේ පිරිමි ළමයාට බාර දෙනවා. රෝහලේ දොරටුවෙන් පිට වෙලා ආපහු හැරිලවත් බලන්නේ නැතුව පුරුවන් තරම් ඈතට ගිහින් රන් බණ්ඩාගාරයට යන්න කියලා ටේසන් මේ ළමයාට උපදෙස් දෙනවා. සජිමොටෝගේ කාමරයේ ඇතුළෙන් පුංචි ළමයෙක් කෑ ගහනවා ඇහුණ කියන ආරංචියට බඩ පිරිසක් ඇවිත් සජිමොටෝගේ කාමරය සෝදිසි කරනවා. ඒත් ඒ වෙනකොටත් එතනින් ඉවත් වෙන්න ටේසන් ඇතුළු පිරිසට පුළුවන් වෙනවා. ඒත් යන අතරමඟදී මේ බටය තුන්දෙනාට අහු නොවී ටේසන් සහ චේයෝක් නෝලෙන් තමයි බේරෙන්නේ. එයාලා අර පිරිසිදු කරන්නගේ කරත්ති පරීක්ෂා කළත් ඒක ඇතුළේ කිසිම කෙනෙක් නැහැ. මෙතනදී ටේසන් හරි ලස්සනට චේයෝක්ව කවර් කරගෙන තමයි ඉන්නේ. මේ වෙලාවෙදි මේ එළිය දොරටුව අපිට පෙන්නනවා. අර පිරිමි ළමයා රික්ෂෝ එකත් අදගෙන කෙලින්ම දොරටුව දිහාවට දුවනවා. එතකොටම දොරටුවට පිටින් මයේඩා ආර්යාව රෝහලට ඇතුල් වෙන්න එනවා. මයේඩා කියන්නේ රෝහලේ ප්‍රධානතම මුත්තෙක්. හිතෙන් ප්‍රශ්න නැතුවම දොරටුව විවෘත වෙනවා. ඒ ඇසිල්ලෙන් අර පිරිමි ළමයාට පුළුවන් වෙනවා දොරටුවෙන් එළියට රික්ෂෝ එකත් අදගෙන දුවන්න. මේ පිරිමි ළමයා ආපහු හැරිලා නොබලම කෙලින්ම රෝහලෙන් ඈතට පැනලා දුවනවා. ඔයාලට මතකයිනේ මේ වෙලාවේ රෝහල ඇතුලේ ටේසන් එහෙම පොඩි කරදරයකට මැදි වෙලා ඉන්නේ. ඒත් කොයි වෙලාවකවත් කලබල නොවි සජිමොටෝ දෙන පිළිතුරු නිසා මේ වෙලාවේ ටේසන්ටයි චේයෝක්ටයි බේරෙන්න පුළුවන් වෙනවා මේ බටේ තුන් දෙනාගෙන්. මේ වෙනකොට අර පිරිමි ළමයාට පුළුවන් වෙනවා රන් භාණ්ඩාගාරය සොයාගන්න. ඒ පිරිමි ළමයා අතේ ටේසන් සටහනක් යවලා තියෙනවා. නවල් මහත්මිය ඒක බලලා මේ ළමයි 5 දෙනාම බාර ගන්නවා. මේ අතර මයේඩා ආර්යාව මීට ටික වෙලාවකට කලින් රෝහලට ඇතුල් වුණානේ. එයා ඇවිත් තියෙන්නේ ජන් ටේසන් මේ රෝහලට ඇතුල් වෙලා කියන කාරණාව අර පරීක්ෂකයාට දන්වන්න. මේ ලේඩි මයේඩා කියන්නේ ලොකු දේශපාලන බලයක් තියෙන කාන්තාවක්. ඉතින් මේ හමුදාවේ අයත් ඇයට ගොඩක් උසස් විදිහට තමයි සලකන්නේ. ටේසන්, චේයෝක්, එයාගේ තාත්තා, ටේසන්ගේ යාළුවා, කොන්චුන් ටේක් අර පිරිසිදු කරන්න සහ සජිමොටෝ ආයෙත් ඉන්නේ ක්ලීනර්ස්ලාගේ රූම් එකේ. එයාලා ඉදිරියට කරන දේ ගැන ප්ලෑන් කරනවා. මෙතන ඉන්න ක්ලීනර්ට එයාගේ වැඩමුරේ අවසන් නිසා ආපහු යන්න සිද්ධ වෙනවා. නැත්නම් මෙයා ගැන සැක හිතෙනවනේ. ඒ වගේම සජිමොටෝටත් මෙතනින් පිට වෙලා යන්න වෙනවා. ඊළඟට ටේසන් කියනවා චේයෝක්ට එයාගේ තාත්තටත් රෝහලෙන් පිට වෙලා යන්න කියලා. මියොන්ජාව හොයාගන්න වැඩේ එයා කරන්නම් කියලා. මොකද දැන් මේ ටේසන් වෙන මොන දෙයකටත් වැඩිය චේයෝක් ගැන තමයි හිතන්නේ. තවදුරටත් රෝහල ඇතුලේ රැඳීම අනතුරුදායක නිසා පිට වෙලා යන්න කිව්වත් චේයෝක් ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. ටේසන් දෙකින් දෙකටම කිව්වත් හැම වෙලාවෙම වගේ මේ වතාවෙත් චේයෝගේ ලස්සන ඇස් ඉස්සරහා සරෙන්ඩර් වෙන්න ටේසන්ට සිද්ධ වෙනවා. ආයමත් මෙයාලා රූෆ් ටොප් එකට නැගලා වාකවලුව දිගේ භූගත බන්ධනාගාරවලට ඇතුල් වෙන්න තමයි මෙයාලා හදන්නේ. ඔයාලට මතක ඇති සහේරු අවන්හල ළඟදී ටේසන්ට කඩුපාරක් හදනනේ. අන්න ඒ තුවාල නිසා නිතරම වගේ වේදනාවෙන් තමයි ටේසන් ඉන්නේ. ඒක චේයෝක්ටත් නෝට් වෙලා තියෙන්නේ. හැමෝම වාකවලුවෙන් ඇතුළට යනකන් ඉඳලා ටේසන්ගේ යාළුවා කොන්චුන් ටේක් අලි ගොම් වැඩක් කරනවා.
එයා කඩුවක් අරන් එතන ගැට ගහලා දාලා ඉන්න සොල්දාදුව ඔක්කොම මරලා දානවා. මේ වෙලාවේ ඈත මුරු කුලනක හිටිය මුර සොල්දාදුවෙක් මේ දිලිසෙන කඩු තලය දකිනවා. ඒ වෙලාවෙම රූෆ් ටොප් එක ගැන බලන්න කියලා සොල්දාදුවන්ව දැනුවත් කරනවා. රූෆ් ටොප් එකට ආව සොල්දාදුව මුළු හොස්පිටල් එකටම අනතුරු අඟවනවා පිටස්තරයෙන් රෝහලට ඇතුල් වෙලා කියලා. හදිසි පරීක්ෂාවක් දියත් කරනවා රෝහල තුල. ඊළඟට මයඩ ආර්යාවගේ නියෝගය අනුව මියොන්ජාව වෙනත් භූගත සිරකොටියකට මාරු කරනවා. දරුවා ලැබෙනකල් ඇයව මරා දමන්න එපා කියලා තමයි ඇය කියන්නේ. මේ අතර අර භූගත කුටියක හිර කරලා ඉන්න සත්වයා මහමුතු දෙයක් කරනවා. මම කලින් කිව්වනේ මේ සත්වයාට ඉක්මනින් සුව වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම ඕනිම දෙයක් ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාවකුත් මේ සත්වයාට තියෙනවා. ඉතින් එලිවේටර් එක පාවිච්චි කරන හැටි මේ සත්වයා දැනගන්නවා. භූගත මහලෙන් ඉහළ මහලට ඇවිත් ඒකේ ඉන්න සෙබළු ටික ඔක්කොම අමානුෂික විදියට මරලා දානවා මේ සත්වයා. මියොන්ජාව හිර කරලා ඉන්නෙත් මෙන්න මේ මහලෙමයි. සොල්දාදුව වෙඩි තියලා මේ සතාව මෙල්ල කරන්න හැදුවත් ඉක්මන් සුවවීමේ හැකියාව නිසා වෙඩි තිබ්බා කියලා වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ වෙඩි හඬ තවමත් රසායනාගාරය ඇතුලේ හැංගිලා ඉන්න ටේසන් ඇතුළු පිරිසට ඇහෙනවා. එයාලා ගෙස් කරනවා අපි රෝහල ඇතුලේ කියලා සොල්දාදුව දැනගෙන වෙන්න ඇති කියලා. ලොකු සෝදිස මෙහෙයුමක් දියත් කරන නිසා මෙයාට පඩිපෙළ භාවිත කරන්න බෑ දෙවෙනි භූගත බන්ධනාගාරයට යන්න. ඒක නිසා මෙයාලා සෝදන රෙදි යවන නලය භාවිතයට ගන්න තීරණය කරනවා. ඒක දෙවෙනි භූගත කාමරයේ ක්ලීනර්ස් රූම් එකට තමයි යොමු වෙන්නේ. රූෆ් ටොප් එක උඩ දිලිසෙන කඩුතලය දැකලා බටපිරිසක් උඩට ආවනේ. වහලේ උඩ මැරිලා ඉන්න සෙබළුන්ගේ සිරුරු ටික ඒ අය හොයා ගන්නවා. ඒ වගේම ආපු කවුරුණත් ඇතුල් වෙන්න ඇත්තේ වාකවුලුව හරහා තමයි කියලාත් මෙයාට සැක හිතෙනවා. මොකද ජොන්ටේක් හරියට වාකවුලුවේ පියනවත් ක්ලෝස් කරලා නැති නිසා. මේ අය ආයෙත් වාකවුලුව දිගේ ගෙන් පිරිසිදු කරන්නන්ගේ රූම් එකකට යනවා. එතනින් තමයි අර කලින් කිව්ව සෝදන රෙදි ප්‍රවාහනය කරන නලය තියෙන්නේ. ඒක දෙවෙනි භූගත බන්ධනාගාරයට තමයි යොමු වෙන්නේ. මේ වෙනකොටත් සොල්දාදුවේ කැලක් පැත්තට එන ගමන් ඉන්නේ. ඒක නිසා පුළුවන් ඉක්මනට මේ අය අර නලය දිගේ පහළට ලිස්සලා යනවා. ටේසන් ගිහින් කෙලින්ම වැටෙන්නේ චේයෝගේ ඇඟ උඩට. හැම වෙලේම එයාගේ තුවාලේ රිදුනත් චේයෝක් ඉස්සරහා රිදුනේ නෑ වගේ ඇක්ට් කරනවා. ඒකට නම් චේයෝක්ටත් පොඩ්ඩක් hina යනවා. මෙතනදී නම් ටේසන්ට ගොඩක්ම රිදිලා එයා අමාරුවෙන් තමයි බකට් එකෙන් එළියට බහින්නේ. එතකොටම අර සොල්දාදුවත් ඇවිත් යටත් වෙන්න කියලා මේ ඔක්කොටම ආන කරනවා. ටේසන්ගේ වෙපන් එක අරගෙන පයින් පාරක් ගහනවා. තුවාලේ තියෙන නිසා එයාට ගොඩක් අමාරුයි. චේයෝක් මේ සොල්දාදුවට පහර දුන්නත් මේ යකා චේයෝක්ට උඩින් විස වෙලා යන එයාටත් ගහනවා. ඒක දැක්කහම නම් ටේසන්ට යකා නගිනවා. එයා අර සොල්දාදුවට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමේදී ඒ සොල්දාදුවව මරලා දාන්න ටේසන්ට පුළුවන් වෙනවා. මේ කලබලය ඇසේ ජුන්ටේක් හෙතනින් පැන ගන්නවා. හොස්පිටල් එකට ඇතුළු වුණාට පස්සේ දෙන්න යන්නේ මාර්ග දෙකක කියලා ටේසන් සහ ජුන්ටේක් කලින්ම කතා වෙලාමයි තිබුණේ. මේ සිදුවීම වෙන අතරතුරම අර සත්වයාත් ජපාන් හමුදාවම විනාශ කරන්න පටන් අරන් දැන් එයාගේ කේජ් එකෙන් එළියට ඇවිත් ඉන්නේ. අහුවෙන හැම කෙනාටම දරුණු විදිහට පහර දීලා මරලා දානවා. ඊළඟට මේ සතා ලිෆ්ට් එක දිගේ උඩට ඇවිත් ටේසන් එහෙම ඉන්න ෆ්ලෝ එකට එනවා. චේයෝක් ටේසන්ගේ තුවාලයට බෙහෙත් දානවා. වීරයා වගේ චේයෝක් ඉස්සරහා හිටියට එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්. පැයකින් හමු වෙන පොරොන්දුව පිට මේ තුන්දෙනා බෙදලා යන තීරණය කරනවා. චේයෝගේ තාත්තා තනිවෙම පහළ භූගත මහල පරීක්ෂා කරන්නත් චේයෝක් සහ ටේසන් දෙන්න දෙවෙනි මට්ටමේ භූගත මහල පරීක්ෂා කරන්නත් කතා කරගන්නවා. මතක තියාගන්න ළමයි අර සත්වයා මේ වෙනකොට ඉන්නේත් දෙවෙනි භූගත මහල තුල. කාටවත් අහු නොවේ මේ දෙන්න කෙලින්ම එන්නේ අර සතා ඉන්නේ එලිවේටර් එක ළඟටමයි. චේයෝක් ටේසන්ට එතන පොඩ්ඩක් ඉන්න කියලා ඊට එහායින් තියෙන රූම් එකක් ඇතුළට යනවා. මෙන්න මේ වෙලාවේදී අර සතා කෙලින්ම එන්නේ ටේසන් ඉස්සරහට. අධික ලෙස වර්ධනය වුණ ශක්තියක් තියෙන මේ සත්වයා ඊළඟ මොහොතේදී ටේසන්ට පහර දෙයිද? එතනින් එහාට මොකද වෙන්නේ කියලා අපි බලමු next episode එකෙන්. ඉතින් ළමයි ඊළඟ episode එකත් අරන් ඉක්මනටම එන්නම්. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. සුබ දවසක්.